හෙලෝ යාළුවනේ වෙල්කම් බෑක් ටු මයි channel ටික. අද ප්ලේ කරන්න යන්නේ බස් ගේම්. මොකද්ද? බස් ගේම්. මං කියවනේ ගේනවා කියලා අන්න ඉතින් ගේනවා. එහෙනම් අපි ප්ලේ කරලා බලමු. ඉතින් ඉස්සලා අපි බස් එක පොඩ්ඩක් ඩෙකොරේෂන් කරමු. ඉතින් මං ඊට කතා කරනවා කියන්නේ ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් අපේ තාත්තා නිදි අන්න ඒකයි. ඉතින් පොඩ්ඩක් ඔයාලා ඇඩ්ජස්ට් කරලා බලන්න. ඉතින් මේ part 4 එක මම ඉතින් මේකේ ඉන්න ලෙවල් ගොඩක් ගෙනවා ගේන්න තමයි යන්නේ. ඔයගොල්ලෝ එක බලාපොරොත්තුෙන් ඉන්න. ඉතින් අපි ඩෙකොරේෂන් කරමු බස් එක. මම ගෙදරින් පොඩ්ඩක් ඩෙකොරේෂන් කරා. හැබැයි ටිකයි බං. පොඩ්ඩක් ඩෙකොරේෂන් කරන්න යන්න. කරාද? කරලා ආයෙත් මං වෙනස් කරා බං. අන්න ඒක. පොඩ්ඩක් අපි ඩෙකොරේෂන් කරලම යමු. පන්සලට. වඳින්න. වෙන කොයිවත් නෙමෙයිනේ බං යන්නේ. වීඩියෝ එක යන්න කලින් අනිවාර්යයෙන්ම subscribe කරලා බලන්න. අපි මේක පොඩ්ඩක් මේ පේන්ට් කරමු. මේක මේ අප මේක වෙලා නැහැ. මේකත් මොකද්ද ගන්න? මේක මේක හොඳයිනේ. මේක හොඳයි. බස් එකේ පිටිපස්සේ තියෙන එක ඕමම තමයි. හරි. අපි මේක පොඩ්ඩක් වෙනස් කරමුනේ. මේක ගමු. මේක බලමු. මේක හොඳයි. මේක වැඩක් නැහැ. මේක මොකද්ද ගන්නේ? මේක වැඩක් නැහැ. කැතයි. මේකත් වැඩක් නැහැ. මේක ගමු. මේක ලස්සනයි. අපේ රෝදෙට මොනවද ගන්න? වෙන එකක් ගාමුනේ. මේකත් බෑ. මේක හොඳයි. කොළ පාට. ඉස්සරහට මොනවද කරන්නේ? අපි මේකත් වෙනස් කරලා. මේක හොඳයි බා. අපි මේකත් වෙනස් කරමු. මේක හොඳයිනේ. මේක අපි මේව කරමු. අරක හොඳ හිටපු තත්ත්වෙම හොඳ. පිච්චරයිනේ. එහෙනම් ප්ලේ කරලා බලමු මොනවා වගේ තියෙද කියලා. මේ වීඩියෝ එක යන්න කලින් අනිවාර්යෙන්ම subscribe කරලා බලන්න අනිවාර්යෙන්ම like කරන්න අනිත් channel එක බලන්න share පාරක් දීලා එහෙනම් අපි වැඩේට බයමු. අපි පන්සල් තමයි යන්නේ. වන්දි. සේව් කරලා තියාගෙන ඔයගොල්ලන්ට නිතර බලන්න පුළුවන් ඉඳා. මේ තියෙන්නේ මේක අපි පන්සලට යනවා. ආරි ෆ්‍රෙන්ඩ්ස් ඔන්න ඇති මිනිස්සු නාගින එකම ටක් ගන්න ගමුකෝ බං නගින්නෙත් නෑ එච්චරයි තව ඉන්නවා හරි ස්ටාර්ට් කරමු ගැම්මඩම හරිනේ දැන් තියෙන්නේ වැඩේ පටන් ගන්නද මම ගැම්මඩම මම හිතන ඇති වීඩියෝ එක ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා සේව් කරලා තියෙනවා කියලා පට්ටගාල මේ වානේ නෝ යැප්පේද මන්ත ඒක තමයි ප්‍රශ්නෙට තියෙන්නේ ඒකෙන් වැඩ නැහැ කොහමද අද ගහනවා ගේම් පට්ටගාලයන් ඔයගොල්ලෝ ඒවා ගණන් ගන්න එපා නේ මම ඉබේට කතා කරන්නේ ඉතින් අපේ ගෙදර කට්ටිය ඉන්නවා ඒක ඔය තියෙන පන්සල අපි පන්සලට පොඩ්ඩක් ගිහිල්ලාම යමු පන්සල් අම්මා ඕකනේ බං බැරි අපි පොඩ්ඩක් වැඳලා යන්නේ පොඩ්ඩක් වැඳලා අයියෝ යනවා නේ අපි එන පොඩ්ඩක් වැඳලා මෙයා කොහමද පන්සල ලස්සනයි නේ ෆ්‍රෙන්ඩ්ස්
එහෙනම් අපි පොඩ්ඩක් ගිහිල්ලාම යමු. ගිහිල්ලා බලලා පොඩ්ඩක් වැඳලා එමු. වැන්දිත් නෑනේ මං ගොඩක් කාලෙක පස්සේ පන්සලට ගිහිල්ලා නෑ තාම. ගිහිල්ලා තියෙන්නේ පොඩි කාලේ. මේ තියෙන්නේ චෛත්‍යකුත් තියෙනවානේ. ඒ පොඩි චෛත්‍ය. තව නැද්ද බලන්න. පට්ට ලස්සනයි මේ ගේම් එක. මාරු. මේ වගේ වීඩියෝ බලන්න නම් අනිවාර්යෙන්ම subscribe කරන්න. මෙන්න තව චෛත්‍යයක් තියෙනවා. ඒක එච්චර පේන්නේ නෑ. අන්න ඒකයි ප්‍රශ්නේ. මේ චෛත්‍ය නම් පට්ට ලොකුයි. මෙතන තව චෛත්‍යයක් තියෙනවද? ඒකම තැන්නේ නෑනේ. තව චෛත්‍ය දෙකක් තියෙනවා. මෙතනත් එකක් තියෙනවා. තව කොහෙද තියෙන්නේ? මෙතනක් තියෙනවලු බා. එහෙනම් අපි යන්නේ අනිත් පන්සලට වදින්න. එහෙනම් අපි ආයෙත් ඊටව තැන්නේ ඇවිල්ලා. හරි. පට්ටගාලයක් කොහමද සිටි එක? පට්ට හැබැයි. එහෙනම් ඊයා ෆ්‍රෙන්ඩ්ස් අනිත් පන්සලටත් ගිහිල්ලා වැඳලාම එමු. ස්ටාර්ට් කරා ගැම්මටම එහෙනම් යා මේ පාසලට ගියා තාම පාසලට යන්න ඕනේ මුලව බස්සන්නත් ඕන. ලැග් වෙන්න එපා. මේ ලැග් වෙන එක තව කරදරයක් බං. අන්න ඒක. දන්නේ නැද්ද ඉතින්? ස්ට්‍රක් වෙනා ඒකම. දා අනිත් පාසලටත් ගිහිල්ලා වැඳලෙමු. පට්ටගාලයන් අර පොඩ්ඩක් ලැග් වෙනවා බං. එකනේ බැරි. පට්ටගාල මූලව දාන්නත් ඕනි. මේක යන්න පුළුවන්. නවත්තන්න ඕනේ හැබැයි. නවත්තන්න තැනක් නෑනේ බං. මෙතන නවත්තමු. මෙතන නවත්තන්න පුළුවන් වෙයි. හරි ආවා. අන්න ට්‍රැෆික් එක මං කරන්න දෙන්න මම යනවා යන්න වඳින්න ඕනේ. මර පන්සල ලස්සනයි හැබැයි. කොහමද ඒක? දැන් මං කොහමද යන්නේ කියන්කෝ පන්සලට? බෑනේ මං කරන්න වැඩි. අම්මා ත්‍රිවිල් එක. අම්මට යන්න බෑ කියන් යන්න බෑනේ. අපි මෙතන ඉඳන් බලමු. ස්කෝල් ළම ඉටගෙන. අම්මා ට්‍රැෆික් එක නා යමුනේ. වෙන කරන්න දෙයක් නැහැ. මම ඊයා ට්‍රැෆික් වැඩිනේ බං. අන්න ඒක. ත්‍රිවිල් එකක් තියෙනවා. අපි එනම් බයි නාගි. උගලොන්වත් බස්සලා ගේම ඉවර කරා. මම එක පාට ගේනවා ෆ්‍රෙන්ඩ්ස්. මේගොල්ලොන්ව දාන්න ඕනේ මෙතනින් ය. අපි අතනින් යමු. පොඩ්ඩක්. පට්ටගාල බස් එකේ කොහමද වංගු දදා යන්නේ? අපි වංගු දදා කොහමද මේ සින්දුවක් දාන්න පුළුවන්ද දන්නේ නැහැ නේ බා. පුළුවන් නම් දාන්න. මෙතනින් ඇරේ. දැන් ඉතින් අරගන්න තව වෙලාවක් යනවා. අන්න ඒක. ඉමීට අරවන්න ඕනේ. නැත්තම් දන්නවනේ වැඩි. අර මයිතන වීඩියෝ ලයික් කරලා සබස්ක්‍රයිබ් කරලා ඇති කියලා. ඉතින් ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න මොන මොන ගේම් ඕනේද කියලා. ඇත්තට මට පොඩ්ඩක් ප්‍රශ්නයක් තියෙනවා මේ
කවුද මාව සබස්ක්‍රයිබ් කරේ ඒ මගේ ෆෑන් කෙනෙක් නම් උනාන මට ඒක හරි සතුටුයි ඉතින් අපේ යාළුවනේ බං සබස්ක්‍රයිබ් කරන්නේ පිට එකක් අය නෙමෙයිනේ අන්න ඒකයි මට ඉතින් පොඩ්ඩක් අප්සෙට් එකක් ගියා YouTube channel එකක් කරලා අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරලා නමත් කියන්න ඒ තමයි මට සතුටුයි අන්න ඒක හරි අදට වීඩියෝ එච්චරයි වා ඉතින් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න කවුද ඒ කියලා නම කරා මම මේ බයිනවා නෙමෙයි මට ඒක සතුටක් පිට එක්කෙනෙක් කියන්නේ සතුටුයි ඒක මට ඒක මට එක්කෙනෙක් හිටියොත් ඇති එක ෆෑන් කෙනෙක් පිට ෆෑන් කෙනෙක් ඒක මට එච්චර සතුටුයි ඉතින් අදට එච්චරයි යාළුවනේ ඊළඟ වීඩියෝ එක හම්බෙමු ගුඩ් බයි එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් අදට එච්චර ගුඩ් බයි